උසස් පෙළ 2025 විභාගයට පෙනී සිටින ඔයාලට සමහර විට 2024 උසස් පෙළ කරලා ප්‍රතිඵල ප්‍රමාණවත් නොවන සිසුන් සඳහා උසස් පෙළ ICT විශේෂ පන්තිය ස්පීඩ් රිවිෂන් එක මේක විභාගය අරමුණු කරලා ඒ සමාර්ථයක් සඳහා විශේෂව සකස් කරන ලද සැලසුමක් මත අපි විශේෂ මාස 6 සඳහා විශේෂ වැඩසටහනක් සකස් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගොඩක් සිසුන් අපේ ඇඩ්මින් නම්බර් එකට WhatsApp කරලා ගොඩක් විස්තර අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ඒ තොරතුරු හොයන අය වෙනුවෙන් සකස් කරන සැලසුම් කරා. ඉතින් අපි විභාගයට තව මාස 6ක් තියෙනවා. විභාගයේදී වැඩිම ලකුණු ගන්න තියෙන පාඩම් ටික ඉතා ඉක්මනින් ආවරණය කරන්නත් විභාග පේපර්ස් ටිකක් වැඩි වශයෙන් මොඩල් පේපර්ස් ප්‍රමාණයක් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් සම්පූර්ණ කරන්නත් තමයි අපේ මේ සැලැස්ම තුල විශේෂයෙන්ම ඉලක්කගත කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනතෙන් ඔයා උසස් පෙළ ICT පන්ති ගිහිල්ලා යම් ආකාරයකින් ඉගෙනගෙන තියෙන්න පුළුවන්. ඒත් තවම තනිවම උසස් පෙළ පේපර් එකක් ලියන්න බැරුව ඇති. ඔයාට මේ වෙනතෙක් උසස් පෙළ විභාග පේපර් එකක් තනිවම ලියන්න බැරි නම් එතන ඔයා යම් අවදානම් තත්වයක ඉන්නවා. එහෙමනම් අන්නේ සිසුන් සඳහා අපි මේ ඉදිරිපත් කරන වැඩසටහන ගොඩක් වැදගත් වෙයි. මේක පේපර් ලියන පුහුණු කරන විශේෂ වැඩසටහනක්. අපේ ඉලක්කය ලකුණු 85ක් ගන්න ඔය මාස 6 තුල විශේෂ වැඩසටහනක් යටතේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම මුලින්ම පැහැදිලි කරන්න පුළුවන්. මේ වෙනකොට ඔයාලා යම් ආකාරයකින් තීරි පාඩම් කරලා තියෙන්න පුළුවන්. ඉදිරියට තියෙන තීරි පාඩම් ටික කවර් කරගන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අපේ මේ පාඨමාලාවේ ඉදිරි මාස 6 වෙන් වෙලා තියෙන්නේ. ICT වල පාඩම් 13ක් තියෙනවා. මේ ICT පාඩම් 13 අතරින් වැඩිපුරම ලකුණු ලැබෙන පාඩම් ටික තමයි විශේෂයෙන්ම 4 වෙනි පාඩම බූලියානු බීජ ගණිතය, බූලීය බීජ ගණිතය, ඒ වගේම 5 වෙනි පාඩම මෙහෙයුම් පද්ධති පාඩම, ඒ වගේම 7 වෙනි පාඩම තොරතුරු පද්ධති. මේවා හරි ලස්සනට ඉගෙන ගන්න ඕන. 8 වෙනි පාඩම දත්ත පාදක පද්ධති. අපි දත්ත පාදක කියලා ගමු. 9 වෙනි පාඩම Python ක්‍රමලේඛ භාෂාව. ඒ වගේම 10 වෙනි පාඩම වෙබ් ඩිසයිනින් පාඩම. එතකොට 11 වෙනි පාඩම IoT. අන්නේ පාඩම් ටික විශේෂ වෙනවා. ඊට අමතරව 1 2 3 පාඩම් වලිනුත් යම් බහුවර්ණ ප්‍රමාණයක් යම් ලකුණු ප්‍රමාණයක් අන්තර්ගතයි විභාගෙට. මොකද 1 2 පාඩම් අතෑරලා ස්ට්‍රක්චර් පේපර් එකේ ව්‍යුහගත රචනා පේපර් එකේ යම් ලකුණු ගාණක් අපට ගන්න තියෙනවා. ඒ නිසා 1 2 3 පාඩම් අතාරින්නත් බෑ. ඉතින් හැබැයි වැඩිපුරම ලකුණු ලැබෙන පාඩම් ටික තමයි මේ ටික. ඉතින් මම මෙන්න මේ පාඩම් වලින් ඔයාලට විශේෂයෙන්ම Python පාඩම සම්පූර්ණයෙන්ම ඔයාලට ආවරණය කරගන්න පුළුවන්. අපේ තියෙනවා YouTube channel එකක් Python Codebook. මේ Python Codebook කියන channel එක තුල දැනටමත් වීඩියෝ පාඩම් තියෙනවා 47ක් විතර දාලා. ඉතින් මේකට වීඩියෝ දැනට 44ක් විතර දාලා තියෙනවා. තව මේකට 30ක් විතර වගේ එකතු වෙන්න තියෙනවා. එතකොට Python පාඩම සම්පූර්ණයෙන්ම තියරි ටික කොටස් අඩු නැතිව ඔයාට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ channel එක තුලින්. ඊට අමතරව ප්‍රෝග්‍රෑමින් ටික අපි වෙනමම ඔයාලට පැහැදිලි කරන්න සූදානම් ප්‍රෝග්‍රෑමින් එක්ස්පීරියන්ස් එකක් අපේ මේ යෝජනා කරන වැඩසටහන තුල අපි විශේෂව සකස් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනේදී අනිවාර්යයෙන්ම අපි මෙතෙන්දි හිතන්නේ මේ සම්දා සම්බන්ධන ඔයාලට තියරි වල සිද්ධාන්තවල සියලුම සංකල්ප මුල සිට ඉගෙන ගන්න අවස්ථාව පුළුවන්.
එතකොට මෙන්න මෙතෙන්දී අපි තියරි පාඩම් සැලකිතු ප්‍රමාණයක් ආවරණය කරගන්නවා. තියරි පාඩම් සිද්ධාන්ත කොටස් සැලකිතු ප්‍රමාණයක් මේකෙදී ආවරණය කරගන්නවා. ඒ සඳහා වීඩියෝ තමයි අපි භාවිතා කරන්නේ. හරි. මොකද රෙකෝඩඩ් වීඩියෝ හැබැයි මේවා HD ආකාරයේ HD වීඩියෝ තමයි තියෙන්නේ. එතකොට ගොඩක් දුරට ඔයාලට පැහැදිලිව ඒ පාඩම් ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම exam papers ටිකත් අපි ඔයාලට ලබා දෙනවා. exam papers සාකච්ඡා කරන HD videos ඔයාලට අපේ වැඩසටහන් තුලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව අපි විසින් සකස් කරන ලද model papers මේක full papers model papers අවමය 10ක් මේක අවමය model paper එකක් full paper එකක් කිව්වම මේකේ තියෙනවා MCQ paper එකක් තියෙනවා. ඒ වගේම ව්‍යුහගත රචනා paper එකක් තියෙනවා. ව්‍යුහගත paper එකක් තියෙනවා. ඒ වගේම රචනා paper එකක් තියෙනවා. මෙන්න මේ විදියට විභාග විදියට හදපු full paper set එකක් තියෙනවා පුතා. ඊට අමතරව රිවිෂන් ආකාරයෙන්ුත් සකස් කිරීම තියෙනවා. එක එක පාඩම් ඔයාට හදා ගන්න. මේ රිවිෂන් වීඩියෝ රිවිෂන් පාඨමාලාව තියෙන්නේ පුතා ප්‍රධාන පාඩම් වලට පමණයි. හරි. ලකුණු ලැබෙන ප්‍රධාන පාඩම් ආවරණය කරගන්න රිවිෂන් සැලැස්මක් අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ කියන්නේ පුනරීක්ෂණ පාඨමාලාව. ඉතින් මේ ඔක්කොම මාස 6ක් තුල ඔයා සම්පූර්ණ කරන්න වෙනවා. සමහර විට උසස් පෙළ විෂය ධාරාවක් කරලා යම් විෂයක් අතහැරලා උසස් පෙළ ICT වලට එන ළමයෙක් වෙන්න පුළුවන්. නැත්නම් උසස් පෙළ විභාගයේ මේ වෙනතෙක් අධ්‍යයනය කරලා තවම තනිවම පේපර් එකක් ලියා ගන්න බැරි ළමයෙක්. සමහර විට තියරි අඩු නිසා සරලව ඉගෙනගෙන තියෙන නිසා උසස් පෙළ මට්ටමේ පේපර්ස් ලියන්න බැරිව ඇති. ඉතින් අන්නේ සිසුන් සඳහා මෙන්න මේ වැඩසටහන ඉතා වැදගත් වෙනවා. හරි. දැන් එතකොට මෙන්න මේ සැලැස්ම අපි කොහොමද කරන්නේ? මීට අමතරව අපි විශේෂයෙන්ම සකස් කරලා තියෙනවා MCQ පාඨමාලාවක්. MCQ ටෙස්ට් සතියකට අවමය 4ක්. සතියකට අවමය 4ක්. එතකොට මාසයකට සති 4ක් නිසා ටෙස්ට් ඒවා 16ක්. හැබැයි මේ ටෙස්ට් 16ම ප්‍රී කරන්න පුළුවන්. ඔයාලට ප්‍රී ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ වැඩසටහන සකස් කරලා තියෙන්නේ. ඉතින් දැන් මම මෙන්න මේ වැඩසටහන එකින් එකට විස්තර කරන්න තමයි හදන්නේ ඔයාලට. හරි අපි බලමු දැන් මෙතෙන් තියරි ටික කොහොමද අපි සම්පූර්ණ කරන්න කියලා. ඔන්න තියරි ටික සම්පූර්ණ කරන ආකාරය. තියරි කියන්නේ සිද්ධාන්ත. right. සිද්ධාන්තවලදී ප්‍රධාන පාඩම් අනිවාර්යයෙන්ම අතිශයින්ම වැදගත්. අඩුවෙන් ඉගෙන ගන්න බෑ. හරියට ඉගෙන ගන්න ඕන. ඉතින් මේවා අපි සමහර පාඩම් ඔන්ලයින් විදියට ලයිව් ආකාරයෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. සැලකිතු ප්‍රමාණයක් HD වීඩියෝ ආකාරයෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ විදිහට 2025 ඉතිරි වෙලා තියෙන මාස 6 තුල සියලු පාඩම් ටික ඔයාට ආවරණය කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සිද්ධාන්ත කෝස් එකෙන් අපි ICT තියරි පාඨමාලාවෙන්. එතකොට මේකට තව රිවිෂන් එකක් එකතු කරනවා අපි. හරි ICT රිවිෂන් පාඨමාලාව තුල අපි ප්‍රධාන පාඩම් සඳහා ප්‍රධාන පාඩම් ටික ප්‍රමුඛ පාඩම් ටික ආවරණය කරනවා. හරි උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔපරේටින් සිස්ටම් පාඩම විශේෂයෙන්ම 5 වෙනි පාඩම 6 වෙනි පාඩම 7 වෙනි පාඩම 8 වෙනි පාඩම 9 වෙනි පාඩම 10 වෙනි පාඩම මේකට 4 වෙනි පාඩමත් එක්ක මෙන්න මේ පාඩම් ටික තමයි ඉතා කෙටි කාලීනව සම්පූර්ණ කරන්න හදන්නේ. හරි. එතකොට මෙන්න මේ තියරි රිවිෂන් කියලා කෝස් දෙකක් අපිට යන්න වෙනවා. ඉතින් අපි ඔන්ලයින් පන්ති ටයිම් එක තුල ඔයාලට වෙන වෙන පන්ති තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට ලයිව් වීඩියෝ ටයිම් එක අපි වෙනම ගෲප් එකේ දානවා මැසේජ් එක. කවදද තියෙන්නේ කියන එක. ඒ වීඩියෝ ඒ මාසය තුල නෙවෙයි විභාගය ඉවර වෙන තෙක් ඔයාට නැවත නැරඹීමේ හැකියාව තියෙනවා.
මේ හැම දෙයක්ම අපි කරන්නේ erevision.lk වෙබ් එකෙන්. erevision.lk වෙබ් එකෙන් තමයි මේ අපි හැම දෙයක්ම ඔයාලට ලබා දෙන්නේ. සියලු පාඩම් erevision යටතේ erevision.lk යටතේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ තියරි පාඩම් දෙකට අමතරව අපි පේපර් ක්ලාස් එකක් යනවා. පේපර් ක්ලාස් එකක් අපේ ගාව තියෙනවා. මේක full papers. එතකොට MCQ papers, ඒ වගේම part A papers, ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍ර. මේක සාමාන්‍යයෙන් paper sets අපි අවමය 10ක් plan කරනවා. හරි? 10ක් plan කරනවා. ඔය මාස 6ට සම්පූර්ණ කරන්න සමහර විට අවසාන මාස 10 අවසාන මාසේ අමතරව දෙකක් එක 12ක් ඉලක්කය තමයි තියෙන්නේ. ඔය papers 12 ඔයා කරා කියන්නේ විභාග ප්‍රශ්න වලට ඔයා හොඳටම හුරු වෙනවා. හරි. එතකොට මෙන්න මෙතෙන්ට අපි තව එකතු කරනවා exam papers. සියලුම විභාග ප්‍රශ්න පත්‍ර 2017 ඉඳලා 2024 දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඔයාට වීඩියෝ ආකාරයට නරඹන්න පුළුවන් මෙන්න මේ කාලය තුල. ඊට පස්සේ අපි තව විශේෂව සකස් කරන වැඩසටහනක් තමයි MCQ online test එක. MCQ online test එක. right? මේ online test එක අපි අපේ erevision එක තුල තමයි තියෙන්නේ. erevision.lk තුල MCQ online එක තියෙනවා. අපි ඒක සතියකට දින 3ක් සැලසුම් කරනවා. අවමය දින 3ක්. හරි? සතියකට අවමය ටෙස්ට් 3ක් අපි සැලසුම් කරනවා. එතකොට මාසයකට ටෙස්ට් 3 ඒවා 4ක් තියෙනවා. එතකොට ටෙස්ට් 12ක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මෙන්න මේ MCQ online test එක සම්පූර්ණයෙන්ම free මුදල් අය කිරීමකින් තොරව කරන්න පුළුවන්. කරන්න විතරක් පුළුවන්. අපි ඒක erevision එකේ ඒ පහසුකම ඕනම සිසුවෙකුට ලබා දෙනවා. ලංකාවේ ඕනම දිස්ත්‍රික් එක ළමයෙකුට MCQ online එක free කරන්න පුළුවන්. erevision.lk account එකක් අරගෙන ඒකට අපේ admin සම්බන්ධ කරගන්න ඕන. එතකොට එයා ඒ අදාළ පහසුකම් ටික සපයලා දෙනවා. අපි දාන දිනය තුල MCQ test එක ඔයාට නොමිලේ කරන්න පුළුවන් වෙනවා. හැබැයි අපි MCQ test 3යි සතියට දාන්නේ. එතකොට මාසයකට test 12ක් ඕනම සිසුවෙකුට විභාගයෙන් නිමාවන තෙක් කරන්න පුළුවන් ඒ අවස්ථාව තියෙනවා. අපි ඒකෙදි තව අමතරව විවරණයක් හරි විවරණය MCQ test වල විවරණය HD වීඩියෝ ආකාරයෙන් දෙනවා. එතකොට මෙන්න මේ විවරණය නැරඹීමට නම් පොඩි ගාස්තුවක් ගෙවන්න වෙනවා. එතකොට විවරණය සහ papers set එක මේ papers ටික ගෙදරට ගෙන්නව ගන්න නම් පොඩි ගාස්තුවක් ගෙවන්න වෙනවා. හැබැයි test එක කරන්න කිසිදු මුදලක් අපි ගන්නෙ නැහැ. කැමති නම් ළමයෙකුට test එක විතරක් කරන්න පුළුවන්. papers ගෙන්නව ගන්න නැතුව විවරණ බලන්න නැතුව එහෙම යාට ප්‍රැක්ටිස් කරලා දිගට විභාගයට යනකම් අපිත් එක්ක මේ වැඩසටහනේ ඉන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. යම් සිසුවෙකු තීරණය කළොත් ඒ අදාළ විවරණය බලන්න ඕන කියලා ඒ papers ගෙන්නව ගන්න ඕන කියලා අන්න එතකොට මාසයකට සුළු ගාස්තුවක් යනවා. ඒ ගාස්තු ලබා ගැනීම සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්නම්. දිවයිනේ ප්‍රථමයා සමග මුල් ස්ථාන 10න් 8ක්ම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 35ක් දිස්ත්‍රික් දෙවන ස්ථාන 17ක් දිස්ත්‍රික් තෙවන ස්ථාන 22ක් නිර්මාණය කළ කොළඹ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී දකුණේ එකම ICT ගුරුවරයා රොෂාන් රෝලංකා දැක්ම මාතර මහර්ගා තංගල්ල ඔන්ලයින් පන්ති සඳහා erevision.lk සම්බන්ධ වීමට WhatsApp 070 11 88 288 කොටස් අඩු නැති ICT රොෂාන් රෝලංකා සියලුම ඔන්ලයින් පන්ති හරි සියලුම ඔන්ලයින් පන්ති අපේ වෙබ් අඩවිය
erevision.lk වෙබ් අඩවිය තුලින් පමණි. right? ඒ සඳහා සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම අපේ ඇඩ්මින් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියලා නම් සාමාන්‍ය රිවිෂන් පන්ති තියන්නේ. අපි රිවිෂන් පන්තිය තියෙන්නේ සෑම අඟහරුවාදාවම. සෑම අඟහරුවාදා right උදේ 8 සිට 12:30 දක්වා රිවිෂන් පන්තිය තියෙනවා. ඔන්ලයින් තියෙන ඔයාට වීඩියෝ එක බලන්න පුළුවන්, ලයිව් ඇවිල්ලා පන්තියට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම පේපර් ක්ලාස් එක right පේපර් ක්ලාස් එක පැවැත්වෙනවා right සෑම සඳුදා රාත්‍රී 8:30 ඉඳලා 12 දක්වා right මේක රාත්‍රී. ඒ වගේම සෑම සෙනසුරාදා ඒත් රාත්‍රී 8:30 ඉඳලා 12 දක්වා පේපර් ක්ලාස් එක පැවැත්වෙනවා. හරිද? ඊට අමතරව දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දෙවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා පන්තිය right තියරි පන්තිය වලට සැලසුම් කරලා තියෙනවා ඉරිදරෑට බොහෝ දුරට ඉරිදරෑට එහෙම නැත්නම් අපි plan කරලා තියෙනවා අඟහරුවාදා ඒ වගේම ඉරිදා රාත්‍රී 8:30 සිට 11:30 දක්වා තියරි පන්තිය පැවැත්වෙනවා. ඊට අමතරව තියරි වීඩියෝ විදියටත් අමතර පාඩම් ඔයාලට ලබා දෙනවා. HD වීඩියෝ ආකාරයෙන්ුත් ඔයාලට තියරි පාඩම් සම්පූර්ණ කරනවා. ඊට අමතරව මතක තියාගන්න Python පාඩම නම් Python වල තියරි ටික YouTube එකෙන් දැනටමත් ඔයාලට දීලා තියෙනවා. ඒ සඳහා Python code book කියන channel එකට සම්බන්ධ වෙලා ඉන්න. හරිද? ඒ වගේම 11 වෙනි පාඩම මේක 9 වෙනි පාඩම 11 වෙනි පාඩම IoT programming. මේක අපි කතා කරනවා Arduino programming කියලා. මේ පාඩම සෑම බ්‍රහස්පතින්දා right රාත්‍රී 8 සිට 11:30 දක්වා YouTube live එකක් විදිහට පැවැත්වෙනවා. මේක live එකක් විදිහට පැවැත්වෙනවා ICT රෝලංකා right channel එකේ live එකක් විදිහට තමයි තියෙන්නේ. ඔයා YouTube එකට සම්බන්ධ වෙන්න වෙනවා. ඒක free තියෙන්නේ කිසිදු ගාස්තු අය කිරීමක් නැතිව. හරි? එතකොට මේක උසස් පෙළ ලියන ඕනෑම සිසුවෙකුට මෙන්න මේ පාඩම 11 වෙනි පාඩම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම Python පාඩමත් ඕනම සිසුවෙකුට සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය පාඩම් දෙකම free ඔයාට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔයා මොන දිස්ත්‍රික්කේ හිටියත් ඔයාට මේ පහසුකම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රිවිෂන් පන්තිය, පේපර් ක්ලාස් එක, තියරි පන්තිය පැවැත්වීම සිදු වෙන්නේ. අපි MCQ ක්ලාස් එක සම්බන්ධයෙන් උත් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඔන්ලයින් MCQ ටෙස්ට් එක. right මේක පැවැත්වෙන්නේ අපේ වෙබ් අඩවියම තමයි. මේක වරකට ප්‍රශ්න එක බැගින් එනවා. ඔයාට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ටෙස්ට් එක අවසානයේ ලකුණු ගන්න පුළුවන්. ඒතර වරකට ප්‍රශ්න එක බැගින්
right පිළිතුරු සපයන්න වෙනවා. පිළිතුරු online සපයන්න වෙනවා. ඊට පස්සේ ටෙස්ට් එක අවසානයේ right ලකුණු බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ සඳහා කිසිසේත්ම ගාස්තුවක් අය කරන්නේ නැහැ. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා ගාස්තු නැත. මේක සම්පූර්ණයෙන්ම free. ලංකාවේ ඕනම ළමයෙකුට MCQ test free අපේ e-revision එකේ කරන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මේක සතියකට දවස් 3ක් තියෙනවා. හරි? සතියකට දින 3ක් තියෙනවා. එතකොට සම්පූර්ණම ටෙස්ට් ඒවා 3 වරක් 4 ටෙස්ට් ඒවා 12ක් තියෙනවා. එතකොට එක ටෙස්ට් එකකට MCQ 10යි මේක මික්ස් ආකාරයෙන් සහ යුනිට් ආකාරයෙන් තියෙනවා. ඒව ඔක්කොම අපි අපේ WhatsApp group එකේ ඔයාලට දානවා මාසෙම schedule එක මුලින් දානවා. එතකොට ඔයාලට ඒ ටෙස්ට් ඒවා සඳහා ඔයාට පුහුරු ඒ කියන්නේ අදාළ තියරි බලලා හුරු වෙන්න පුළුවන්. එතකොට මේ සෑම ටෙස්ට් එකක්ම තියෙන්නේ right e-revision එකේ ටෙස්ට් එක පටන් ගන්නෙ 7 සිට රෑ 12 දක්වා විතරයි ටෙස්ට් එක තියෙන්නේ. එතකොට මේ කාලය තුල මේ කාලය තුල විනාඩි 20ක් තුල මේ කාලය තුල විනාඩි 20කින් ටෙස්ට් එක කරන්න ඕන. හරි? මේ කාලය තුල විනාඩි 20ක් ඇතුළත ඔයා පටන් ගත්ත වෙලාවේ ඉඳලා විනාඩි 20කින් ටෙස්ට් එක ඉවර වෙනවා. මොකද ප්‍රශ්න 10යි නේ තියෙන්නේ. හරි? ඒතර විනාඩි 20කින් මේක කරන්න පුළුවන්. හැබැයි මේකේ අපි තව පහසුකමක් දෙනවා MCQ ටෙස්ට් එක වීඩියෝ බලන්න වීඩියෝ රිවිව් එක මේ වීඩියෝ රිවිව් එක බලන්න නම් පොඩි ගාස්තුවක් ගන්නවා වීඩියෝ රිවිව් එකයි ඒ වගේම පේපර්ස් මේක පේපර්ස් පැක් එක නිවසට ගෙන්නව ගන්න පුළුවන් ඒ සඳහා සුළු ගාස්තුවක් ගන්නවා මාසෙකට. හැබැයි ටෙස්ට් එක free කිසිදු ගාස්තු අය කිරීමක් නැහැ. ඕනනම් ටෙස්ට් එක කරලා ඔයාට එතනින් එහාට කිසි ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් මාස 6ටම කිසිදු ගැටලුවක් නැහැ. රුපියල් 800 වැඩි කරනවා මාස 6ට 4800ක් ඔයාට එක සැරේට ගෙවලා සම්පූර්ණ පහසුකම ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. MCQ ටෙස්ට් එක. හරි එතකොට MCQ ටෙස්ට් එකේදී මෙතන අර ප්‍රධාන ටෙස්ට් ඒවා 12ට අමතරව මෙතන බහුවර්ණ 50 ටෙස්ට් 4කුත් එකතු වෙනවා. එතකොට ඔයාට MCQ සෙට් එක සම්පූර්ණයෙන්ම අවසන් කරගන්න පුළුවන්. ඉතින් මේක මම හිතන්නේ ඔයාලට හොඳ අවස්ථාවක් MCQ සෙට් එක හදාගන්න සෑම පාඩමක්ම ආවරණය කරමින් තමයි මේ MCQ ටෙස්ට් ඒවා පෙළගස්වලා තියෙන්නේ. එතකොට මෙතන ඔයා කොහොමද e-revision එකට සම්බන්ධ වෙන්නේ? ඒකත් හරි වැදගත් සංකල්පයක්. e-revision එකට සම්බන්ධ වෙන්න සිසුවාගේ right නම අවශ්‍යයි. මෙන්න මේ first name එක ඒ වගේම last name එක අවශ්‍යයි. full name මේවා වැඩක් නැහැ. ඊට පස්සේ ඔයාගේ email address එකක් ඕන. වළංගු email address එකක් ඕන. ඒ වගේම ඔයාගේ ලිපිනේ අවශ්‍යයි අනිවාර්යෙන්. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය අවශ්‍යයි. හරි? ඊට අමතරව WhatsApp number එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. මෙන්න මේ set එක තනි message එකක් ලෙස තනි WhatsApp message එකක් ලෙස අපේ adminට යවන්න. admin ගේ number එක 0.7.1 133.955. හරිද? admin number එක 133.955 133.955 admin number එකට යවන්න. තව number එකක් තියෙනවා 0.7.188.288. ඔය numbers දෙක තමයි තියෙන්නේ. හරිද? එතකොට
ඔයාට අපේ WhatsApp group සම්බන්ධයෙන් සහ පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන්ුත් ඇඩ්මින් විසින් ඔයාට WhatsApp message එකක් එවනවා. ඒ අදාළ පාඨමාලා ගාස්තු ගෙවුවට පස්සේ අපේ පාඨමාලාවට දිගටම ඉන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ගොඩක් පාඨමාලා ගාස්තු ගොඩක් අවම මුදලක් තමයි ගන්නෙ. සමහර පාඩම් අපි ෆ්‍රීම දාලා තියෙනවා. විශේෂයෙන්ම Python පාඩම ෆ්‍රී යනවා තියරි ටික. IoT පාඩම නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ප්‍රමුඛ පාඩම් ටික තමයි අපි තියරි පාඩමේ යන්නේ. මුල් පාඩම් ටික වලට ෆ්‍රී කොහොමත් ඉගෙන ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පළවෙනි පාඩමේ ඉඳලා පස්වෙනි පාඩම දක්වාම කිසිසේත්ම ගාස්තු ගෙවීමකින් තොරව ඒ පාඩම් ටික ඉගෙන ගන්න පුළුවන්. මේකෙදි පේපර් ක්ලාස් එකට එන අයට උසස් පෙළ 2017 සිට උසස් පෙළ පේපර්ස් ටික සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔයාට ඉගෙන ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැතුව වීඩියෝ ආකාරයෙන් තමයි මේ පාඩම් ටික අපි ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මීට අමතරව තොරතුරු අවශ්‍ය නම් මේ මැසේජ් මේ නම්බර් දෙකෙන් එකකට WhatsApp කරන්න. එතකොට අපේ ඇඩ්මින් විසින් අදාළ පැහැදිලි කිරීම ඔයාට කරයි. පන්ති ගාස්තු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකුත් කළොත් right මේකේ theory ඒ වගේම revision right ඒ වගේම MCQ test එක MCQ paper class right මේ set එකටම ඔයා පාඨමාලාව තුල ඉන්නවා නම් ඔයාට මාසෙකට right මාසෙන් මාසෙට ගෙවනවා නම් 3200 බැගින් වෙන වෙනම ගෙවන්න පුළුවන් මාසෙන් මාසෙට. එහෙම නැත්නම් ඔයාට එක සැරේට ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ ගාස්තුව එකවර ගෙවලා right ඔයාට පාඨමාලාව සඳහා සම්පූර්ණ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. එතකොට එකවර ගෙවුවට පස්සේ කිසිසේත්ම අමතර ගාස්තු නැහැ. විභාගයේ දක්වාම සීළු වැඩසටහන් e-revision යටතේ ඔයාට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දි theory tuts ඒ වගේම revision tuts paper pack ඒව සියල්ලම හැම මාසෙම මුල් සතියට පෙර අනිවාර්යෙන් එවනවා. ඔයාලගේ ලිපිණයට ඒ සඳහාත් අමතර ගාස්තු අය කිරීමක් කෙරෙන්නේ නැහැ. ඒතර සියලු ගාස්තු අදාළව තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. හරි. එතකොට සමහර අය සම්බන්ධ වෙන්න පුළුවන් රිවිෂන් පන්තියයි ඊට අමතරව MCQ එකයි පේපර් ක්ලාස් එකට 2500 බැගින් 6ක් තමයි අය කරන්නේ. හරි. එතකොට සියලු පාසුකම් පේපර් සේව ඔක්කොම ඔයාලගේ ගෙදරට යවනවා. මේ මුදල එකවර ගෙවලා ඔයාට ඒ පාඨමාලාවට ඉන්න පුළුවන්. එතකොට සියලු පාඩම් වීඩියෝ ආකාරයෙන් අපි ඇතුළත් කරනවා. ඒ අවශ්‍ය පරිදි ඒ දවස්වල බලන්න පුළුවන්. අපි බොහෝමයක් වීඩියෝ විතර තමයි දාන්නේ. ලයිව් පන්ති තියෙනවා. ඔයාට පහසු අවස්ථාවක ඒ පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. මාස 6 පුරාවටම මේ වැඩසටහන ඔයා වෙනුවෙන් සම්පූර්ණ කරනවා. පේපර් ක්ලාස් එකට පමණක් පේපර් ක්ලාස් එකයි MCQ එකයි පමණක් සම්බන්ධ වෙන දරුවන්ට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් 1700 බැගින් 6ක් සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. එතකොට මේක එකවර ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණ පේපර් සෙට්ස් ටික ඔයාට ලබා ගන්න පුළුවන් පේපර් ක්ලාස් එකයි MCQ එකයි සම්පූර්ණයෙන්ම. හැබැයි මෙතෙන්දී MCQ එක විතරක් සම්බන්ධ වෙනවා නම් MCQ එකට විතරක් සම්බන්ධ වෙනවා නම් සාමාන්‍යයෙන් පන්ති ගාස්තු සාමාන්‍යයෙන් මං හිතන්නේ මට මතක විදිහට මේක එකවර ගෙවන්න පුළුවන්. හරි. එකවර ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන් MCQ එකට. එතකොට MCQ එකයි පේපර් ක්ලාස් එකයි කිව්වම මෙතෙන්දී පේපර් සෙට්ස් තියෙනවා. එතකොට පේපර් සෙට් වලදී full paper set තියෙන්නේ. ඒ full paper sets ටික තමයි මේ විදිහට ඔයාට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මොන හරි ගැටලු තියෙනවා නම් ගාස්තු සම්බන්ධයෙන් ඇඩ්මින් ගෙන් අහන්න. එතකොට උදව් කරන්න පුළුවන්. යම් කිසි විදියකින් ඔයාලගේ අතර යම් කිසි විදියකින් ආර්ථික අපහසුතාව තියෙන කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් පුතා ඒ අයට අපි මොන හරි විශේෂ සහනයක් ලබා දෙන්න පුළුවන්.
මුදල මත මොන හරි මුදල් ගැටලු තියෙනවා නම් ඒ කට්ටිය සඳහාද අපි විශේෂ සැලැස්මක් ලබා දෙන්නම්. එහෙම වුණොත් ඒක වෙනම ඇඩ්මින් එක කතා කරලා මට දැනුම් දුන්නට පස්සේ ඊට පස්සේ අපි බලමු ඔයා වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතන දැනටමත් අපි Python පාඩම සම්පූර්ණයෙන්ම වාට ඉගෙන ගන්න පුළුවන් free. IoT පාඩම සම්පූර්ණයෙන්ම free ඉගෙන ගන්න පුළුවන්. MCQ test සියල්ලම කරන්න පුළුවන් free. අපේ රිවිෂන් එක ඇතුලේ. හරිද? ඉතින් මෙන්න මේ වගේ පාසුකම් දීලා තියෙනවා. ඉතින් අපි මා සම්බන්ධයෙන් ඔයාලට අපේ channel තමයි ICT රෝලංක channel එක. ICT රෝලංක කියන channel එකත් ඒ වගේම Python code book channel. Python code book YouTube channel දෙක බලන්න. එතකොට ගුරුවරයා සම්බන්ධයෙන් ඔයාලට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ප්‍රථම ස්ථාන මෙවර ප්‍රථම ස්ථාන සෙට් එකත් එක්ක ප්‍රථම ස්ථාන 39ක් දිවයිනේ ප්‍රථමය ඇතුළුව ප්‍රථම ස්ථාන 39ක් මේ වෙනකොට අපේ පන්තියෙන් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඒ ගුරුවරුන් ඒ දරුවන්ගේ පාසල් ගුරුවරුන් සම්බන්ධ වෙලා තිනවා. ඒකත් මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඉතින් ඔයත් උසස් පෙළ මට්ටමටම කොටස් අඩු නැති ඉගෙන ගන්න කැමති නම් විශිෂ්ට ප්‍රතිඵලයකට යන්න කැමති නම් අපේ WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න. මේ මාස 6 අපේ පාඩම් මාලාවත් එක්ක අපේ පාඨ මාලාවත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. දිවයිනේ ප්‍රථමයා සමග මුල් ස්ථාන 10න් 8ක්ම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 35ක් දිස්ත්‍රික් දෙවන ස්ථාන 17ක් දිස්ත්‍රික් තෙවන ස්ථාන 22ක් නිර්මාණය කළ කොළඹ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී දකුණේ එකම ICT ගුරුවරයා රොෂාන් රෝලංකා දැක්ම මාතර මහර්ගා තංගල්ල ඔන්ලයින් පන්ති සඳහා erevision.lk සම්බන්ධ වීමට WhatsApp 070 11 88 288 කොටස් අඩු නැති ICT රොෂාන් රෝලංකා දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඩම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python code book YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දෙවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා